නොපෙනෙන ඇහෙන්නේ නැති මිනිසුන්ට තමන්ගේ පෑනෙන් හඬක් දුන්නු ඒ මහා කවියා අදම ඉදිරියේ අසුන්ගෙන ඉන්නවා. ඒ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්. පුන්පෝය දවසක දෙමටමල් විහාරය වඳින්න යන බැතිමතුන්ගෙන් මුළු පළාතම පිරීලා. ඒ බැතිමතුන්ගේ අත්වලට මල් එකතු කරලා දීලා තමන්ගේ ජීවිකාව ගැට ගහගන්න පුංචි දුප්පත් දැරියක් සොරබොර වැවේ ගැඹුරු දියට බහිනවා. හැබැයි දවසක් දා ඒ වැවට කළුවර වැටෙනවා. ඒ නිකම්ම ඉර බහැලා යන කළුවරක් නෙවෙයි. පාළුව සහ ශෝකය පිරුණු කළුවරක්. ඒ පුංචි දැරිය දියේ ගිලි මිය යනවා. ඇය කොච්චර ආශාවෙන් එකතු කරගත්තත් ඒ නෙළුම් මල් මිට ඇගේ අත්වලින් ගිලිහිලා මෙහා ඉවුරට පාවෙලා එනවා. ඒත් එක්කම දැස පියුණ තවත් සුදු නෙළුම් මලක් වගේ ඇගේ ප්‍රාණිය නැති සිරුර මෙහා ඉවුරට පාවෙලා එනවා. මේ සිදුවීම හරහා එක මිනිසෙක් ජීවිතයේ තියෙන අස්තිර බව දැක්කා. එහා ඉවුරට පාවෙලා යන ඒ මල් මිටිය හරියට අපි ආශාවෙන් බදාගෙන ඉන්න දේවල් වගේ. අන්තිමේදී ඒ දේවල් අපෙන් වෙන් වෙලා යනවා. මෙහා ඉවුරට පාවෙලා එන ප්‍රාණිය නැති සිරුර හරියට කවදා හරි අපි මුහුණ දෙන්නම ඕන කටුක ඇත්ත වගේ. හුඟක් මිනිස්සු මේ මල් විකුණන දුප්පත් ළමයි දිහා නොබලාම යද්දී ඔහු ඒ නොපෙනෙන කඳුළු දැකලා මුළු රටක්ම හඬවපු විශිෂ්ට කලා නිර්මාණයක් බවට පත් කළා. නොපෙනෙන ඇහෙන්නේ නැති මිනිසුන්ට තමන්ගේ පෑනෙන් හඬක් දුන්නු ඒ මහා කවියා අදම ඉදිරියේ අසුන්ගෙන ඉන්නවා. ඒ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්. නෝනාවරුනි, මහත්වරුනි, මේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය දරයාට ගෞරව කරන්න කරුණාකර නැගී සිටින්න. වැවට කළුවර යාවුනා සංසාර දුක වුණා නෙළු මල් මිට පිහිරුණා කරුණාකර අසුන් ගන්න. අපි අයිති වෙන්නේ හරිම වේගවත් පරම්පරාවකට. තිරයක් ඉස්සරහා ඉඳන් අපි දවස ගානේ හැංගීම් නැති වචන 1000ක් ටයිප් කරනවා. hina වෙන්නත් දුක් වෙන්නත් අපි දැන් පාවිච්චි කරන්නේ ඉමෝජි. මේ ඩිජිටල් ഘോഷාව ASCII වචනවල තියෙන නියම ගැඹුර බර සහ වචනවලට තියෙන සුවකිරීමේ හැකියාව දැන් අපිට අමතක වෙලා. වචන කියන්නේ නිකම්ම ශබ්දයක් හරි අකුරු ගොඩක් හරි නෙවෙයි. තවත් මිනිස්සෙගේ වේදනාව අපිට දැනෙන විදිහ කියලා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් අපිට උගන්වනවා. එතුමා නිකම්ම ලස්සන පද ලිව්වේ නෑ. සමාජයේ තියෙන කටුක ඇත්ත සාමාන්‍ය මිනිසුන්ගේ දුක දැකලා ඒක සහකම්පණයෙන් ලෝකයට අරන් ආවා. යං මෙමරි ආයතනයේදී අපි ඉගෙන ගන්නවා අලුත් දේවල් මවන්න, නිර්භීත වෙන්න, අපේම කතාව ලියන්න සහ අනිකා දිහා සහකම්පණයෙන් බලන්න. හැබැයි එතුමාගේ ජීවිතය අපිට තවත් ගැඹුරු රහසක් කියලා දෙනවා. ඒ තමයි ලෝකයේ ලස්සනම නිර්මාණ බිහි වෙන්නේ දක්ෂ මනසකින් විතරක් නෙවෙයි. අනිකාගේ දුක තේරෙන කරුණාවන්ත හදවතකින් කියන එක. සර්, නොපෙනෙන දේවල් දකින්නත්, නොඇසෙන දේවල් වලට සංවේදී වෙන්නත්, වෙනස් වෙන ලෝකයක් ඇතුලේ මනුස්සකම රැක ගන්නත් අපිට පෙන්වලා දුන්නාට
ඔබට ස්තුතියි. අද අපි සූදානම් ඔබේ ප්‍රඥාවෙන් ජීවිතය ඉගෙන ගන්න. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ස්තුතියි. Young Memory, the Center for Brain Power and Life Skills. Connect with us. Memory@youngmemory.com.